ඔයාව බිහිකරන මොහොතේ ඔයාගේ අම්මා ඔයාව දාලා යනවා. එමෙස නොනන්තරේ ඝන උණුසුම් සහ තෙතමනය සහිත පරිසරයට ඔයාට හුරු වෙන්න සිද්ධ වෙනවා. ඔයා මල පහ කිරීම සහ දරු ප්‍රසූතිය අතර කිසිම වෙනසක් දකින්නේ නැහැ. ඔයාගේ සහෝදර සහෝදරියන් හැම දිශාවකටම විසිරලා යනවා. කැලේට ඔයා අලුත් කියලා කමක් නැහැ. ඇත්තටම ඔයා අඩි කිහිපයක් දිගයි. අවංකවම කියනවා නම් හරි හුරුබෝටි. ජගුවරලා කිඹුලු සහ ලොකු කුරුල්ලෝ ඔයා ගොදුරක් කරගන්න බලන් ඉන්නේ. නමුත් ඔයා දන්නවා ගඟේ අඳුරු පැහැති දුඹුරු ධාරාව සමග මිශ්‍ර වෙන්න. ඔව් ඒක හරි විනෝදජනකයි. නමුත් ඒක ඔයාට බඩගිනි ඇති කරනවා. ඔයාගේ ඉන්ද්‍රියන් තාමත් වැඩිමින් පවතින්නේ. නමුත් ඔයා බලන්නේ පරිපූර්ණ ඉලක්කයක් දිහා. පොඩි මාළුවෙක්. ඔයා හිමීට ඒ මාළුවට ලං වෙනවා. ඔයාගේ හකෝ අධික කම්පන සහගත වේගයකින් ගැටෙනවා. ඔව් ඔයාගේ පළවෙනි ගොතුර පොඩි ජයග්‍රහණයක්. ජයග්‍රහණය කොහොම වුණත් ඔයාට ඉක්මනින් වැඩෙන්න ඕනේ. ඒ වැඩෙන්න ඕන දේවල් වලින් පළමුවෙන් කියන්නේ පැවැත්ම. ඔයා තාම ඔයාගේ හමවත් දැකලා නැහැ. කොළ පාට සහ දුඹුරු පාට ලස්සන රටා දාලා තියෙන මිශ්‍රණයක් බලන්න. ඔයා දුඹුරු පැහැති වතුර සමග ලිස්සලා ගියත් ඝන පඳුරු වලට මුවා වුණත් ඔයාව කාටවත් එනවා පේන්නේ නැහැ. ඔයාට මේ වනාන්තරයේ තියෙන සැබෑ පළමුවෙන වාසිය ඒක තමයි. කොහොම වුණත් දැන් අභියෝගාත්මක දෙයක් දඩයම් කිරීමට සූදානම් වුණොත් හොඳයි. ඔයාට ආරක්ෂිත බවක් දැනෙන්නේ ජලයේ ඉඳීමෙන්. ඔයාගේ ඇස් සහ නාස්පුඩු මතු පිටට මදක් ඉහළින් පවතින අතර ඔයා මෘදු ලෙස ලිස්සා යනවා. ඔයා සැකසහිත කෑමක් ළඟට එනතුරු ටිකක් සැනසිල්ලෙන් බලා සිටිනවා. ඔයා ටිකක් වෙලා ඉවසිලිවන්තව බලන් ඉඳලා අකුණක වේගයකින් ගිහිල්ලා මීයාව මිරිකා ගන්නවා. ඔව් ඔයාගේ රාත්‍රී ආහාරය හරි. නරක නෑ. ඔයා දැන් ඔයාගේ ජීවිතයේ බාල අවධියට ඇතුළලා තියෙන්නේ. ඔයා දැන් ලොකුයි, වේගවත් හා ශක්තිමත්. දැන් ඔයාගේ පරණ ගොදුරු ඔයාට හරියන්නේ නැහැ. දැන් ඔයාගේ අවධානය යොමු වෙන්නේ ටිකක් ලොකු ගොදුරක් වෙත. ඒ කැපීබා කෙනෙක් වගේ සැලකිය යුතු ගොදුරක්. ඔහු දැන් ටිකක් කල් ගිහිල්ලා තියෙනවා. නමුත් ඔයා තවමත් මේ සිටින විශාලතම විලෝපිකයා නෙමෙයි. ජගුවල සහ ඇනකොන්ඩාවන් බව තවමත් ආහාරයට ගන්න මඟ බලන් ඉන්නේ. අයියෝ ඔයාගේ විශ්වලා ගැනීමේ හැකියාව භාවිත කරගන්න. ටිකකින් කෙනෙක් ගම් ඉවුරේ ඉන්නේ. විශාල නෑ. හැබැයි ඔයා වගේ අවුලක්. නමුත් ඒ තවමත් අවදානම් සගත පියවරක්. ඔව් ඔයා දඩයක්කාරයෙක් විදිහට පළවෙනි විශාල ඔයාගේ පරීක්ෂණය මේක වෙන්න පුළුවන්. ඔයා හිමීට ජලයට ඉංගලා යනවා. ඔයා හිමීට ගොදුරට ලං වෙනවා. ඔයාගේ මාංශ පේශි පහර දීමට සූදානම් කරගන්න. එක ක්ෂණයකින් ඔයා පහර දෙනවා. ඔව් මං හිතුව තරම් ඒක අමාරු වුණේ නෑ. නමුත් සෑම දිනක්ම ජයග්‍රහණයක් නෙවෙයි. ඔයාට මතකද? එකපාරක් ඔයා හැදිපා කෙනෙක් වටේට ඔතාගත්ත පස්සේ එයා ඔයාව ගඟේ භාගයක් විතර හිටන්නේ. ඊරෙන් නම් දැන් වැඩක් නෑ. සුභාරංජිය නම් ඔයා තාමත් වැඩනවා. ඒකෙන් ටිකලා අපිට පොඩ්ඩක් සතුටු වෙන්න පුළුවන්. ඔව් දැන් ඔයාගෙන් හැම කැමකින්ම ඔයා ටිකක් ශක්තිමත් වෙනවා. පොඩ්ඩක් මොලෙත් වැඩෙනවා. දැන් නම් ඔයාට එච්චර බය වෙන්න දෙයක් නෑ. ඔව් ඔයාට වඩා විශාල විලෝපිකයන් ඉන්නවා. ඒත් ඔයාට දැන් එච්චර බය හිතෙන්නේ නෑ. ඔයා සමහර වෙලාවට හැංගිලා ගොදුර එනකන් දවස් ගණන් සති ගණන් පැය ගණන් බලන් ඉන්නවා. ඔව් ඔයාට අවසානයේ තේනවා ගඟේ ගොදුරක් ඉන්නවා. ඔයා ජලයට බහලා සෙමින් ගමන් කරනවා. ඔයාගේ ඇස යාන්තම් නොපෙනී යනවා. ඔයාගේ මාංශ පේශි ආතතියෙන් පෙළෙනවා. සමහර විට ඒක හිතන තරම් හොඳ අදහසක් නෙමෙයි. අපි මෙතනින් යමු. ඔයා දැන් පරිසරය ගැන වැඩි විස්තර ඉගෙන ගනිමින් ඔයාගේ කුසලතා විතරම දියුණු කරන් යනවා. ඔයාට දැන් ඉස්සෙල්ලට වඩා හොඳට හැංගිලා යන්න පුළුවන්. ඒ වගේම ඔයාට දැන් තියුණු නාසයක් වර්ධනය වෙලා තියෙන්නේ. ඔයා තවදුරටත් තරුණ ඇනකොන්ඩෙක් නෙවෙයි. වැඩිහිටි භාවයට ළඟා වෙලා තියෙන්නේ. ඔයා අඩි 15කට වඩා දිග මෙම භූමියේ බොහෝ ජීවීන්ගේ ගෞරවයක් හෝ අවම වශයෙන් බියක් ලබා දෙන ප්‍රමාණයට ලොකු වෙලා තියෙන්නේ. ඔයා දැන් තවදුරටත් පොඩි ආහාර වලින් තෘප්තිමත් වෙන්නේ නැහැ. ඔයා දැන් වල්ලූරු, කිඹුල්ලෝ වගේ සත්තු ආහාරයට ගන්න පටන් අරන් තියෙනවා. දැන් වනාන්තරයේ ජනාකීර්ණ වෙලා තියෙන්නේ. ඔයාට ඔයාගෙම තියෙන භූමිය හොයාගන්න වෙනවා. විවේක ගන්න, දඩයම් කරන්න ආරක්ෂිත අවකාශයක් ඔයාට දැන් ඕන. යන වනාන්තරය හරහා ලිස්සා යන්න, සෑම අස්සක් මුල්ලක් නැරඹ ගවේෂණය කරන්න, සංඝාකරණය කරන්න, වැටුණු දේව මත නැගී
ඝන පඳුරු කෙරෙහි සැරිසරන්න. ඔයාට ගොදුරු රාශියක් හොයාගන්න. ජලය ඇසළ කොහේ හරි හුදකලා ප්‍රදේශයක් සොයාගැනීමට අවශ්‍ය වෙනවා. ඔයා ඔයාගේ සීමා ලකුණු කරලා දැන් අලුත් පරිච්ඡේදයක් පටන් ගන්නයි යන්නේ. දැන් ඔයාලට ඔයාගේ පැවැත්ම ගැන තවත් තීරණයක් ගන්න කාලයක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාට සහකාරියක්ගේ සුවඳ දැනෙනවා. ඔයා ගැන කැලෑව පීරමින් එයාව හොයනවා. ගැහණු සතා මොනතරම් සුන්දරද කිව්වොත් ඔයා ආදරයෙන් වෙලෙනවා. ඔව් ඔය දෙන්න පැය දෙකක් පමණ මෙහෙම වෙලා ඉඳලා මාස කිහිපයකට පස්සේ ගැහණු සතාගෙන් ගන්නවා. ඔව් දැන් ගැහණු සතා දරු ප්‍රසූතියට හොඳ තැනක් හොයාගන්නවා. ඔයා වෙන සර්පයෝ වගේ පිටට දාන්නේ නැහැ. ඔයා ඒ වෙනුවට පැටව 20ක් 40ක් එකපාර දානවා. වසර ගණනාවකට කලින් වගේම ඔයා වගේ තව පැටව 20ක් 40ක් මේ ලෝකයට දැන් ලිහි වෙනවා. ඔව් දැන් ගැහණු සතාගේ වැඩ ඉවරයි. ගොඩක් පැටව පළමු වසර ඇතුළත වගේ මැරෙනවා. ඔව් ඇත්තටම දරු ප්‍රසූතිය හා මල පහ කිරීම අතර ඒගොල්ලන්ට වෙනසක් නැහැ. ඔව් ඔයා දැන් වයසයි. ඔයා දිවි ගලවාගත් වසර ගණනාවක වෙහෙස දැන් ඔයාට දැනෙන්න පටන් ගන්නවා. ඔව් ඔයා තාමත් ශක්තිමත්. හැබැයි තරුණ වී තරම් නැහැ. ඔයා දැන් සිසිල් ජලයේ ඉන්නකොට පොඩි චලනයක් යනවත් සැලකිලිමත් වෙන්න ඕන. ඔව් කැපී බාගෙන ගඟ අද්දර තනකොළ කනවා. තවදුරටත් ඔයා ඒ වගේ පොඩි දේවල් ගැන හිතන්නේ නැහැ. හැබැයි ඔයාට කලින් වෙච්ච සිද්ධිය මතක් වෙනවා. ඔයා සෙමින් දඩයම කරා ළඟා වෙනවා. ෂණයෙන් පහර දෙනවා. මොහොතකින් කැපී බා ඉවරයි. ඔයා දඩයම ගිල දාන විට ඔයාට තේරෙනවා දඩයමේ ත්‍රාසය තවමත් පවතිනවා. ඔයා ශාරීරිකව නෙමෙයි මානසිකවත් දැන් වයසයි. ඔයා දවසක් ගඟ අද්දරේ ඉන්න මුවෙක් වැඩයන් කරන්න යනවා. ඔව් ඔයාගේ මානසික පේශි පහර දීමට සූදානම්. නමුත් මුවට පහර දීමට ලං වෙද්දී මුවට ඒක තේරෙනවා. ඔයා ලුහු බැඳීමට උත්සාහ කරත් ඔයා තරුණ වී තරම් ශක්තිමත් නැහැ. ඔව් දිගු කාලයකට පසු පළමු අසාර්ථක දඩයම මෙය. නමුත් මේ වතාවේ යමක් වෙනස් බව දැනේ. දැන් ඔයාගේ මාංශ පේශි වලට වෙහෙස දැනෙනවා. ඔයා ජලයට නැවත යනවා. ඔව් මෙතන ඉඳන් ඒක එච්චර පහසු වෙන්නේ නැහැ. බොහෝ ඇනකොන්ඩාවන් සටනේදී මිය යන්නේ නැහැ. වාසනාවන්ත විදිහට ඔයාගේ ජීවිත කතාව මෙහෙම ඉවර වෙනවා.